සුබ දවසක් යාළුවනේ. CCC එකේ ඉඳලා එන ගමන් අපි ගියා විහාර මහදේවී උද්‍යානයට. ඉතින් ඒකෙත් බබාලට සෙල්ලම් කරන්න වෙනම තැනක් තියෙනවා. ඉතින් ඒක බලන්න තමයි දැන් මේ යන්නේ. ඉස්සර ඉඳලාම අපි විහාර මහදේවී පාර්කකට නම් නිතර එවෙනවා. මොකද බබාලගේ ඉස්කෝලේ තියෙන්නේත් ඒ පාර්ක් එක ළඟමයි. ඉතින් ඒවට ආවහම සාමාන්‍යයෙන් මෙතනට ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් කොළඹ අවට වගේම කොළඹින් පිට ඉන්න අයටත් දැනගන්න එක තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ගොඩාක් ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මෙතනට ඇතුල් වෙන්න මුදල් අය කරන්නේ නැහැ. ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් බබාලා ප්ලේ කරන තැන වුණත් මුදල් අය කරන්නේ නැහැ. ඒගොල්ලන්ට නිදහසේ සෙල්ලම් කරගන්න අවස්ථාව මෙතන තියෙනවා. මෙතනට ආවහම හිතෙනවා අපි ඉන්නේ කොළඹමද කියලා. ඒ තරම් ස්වභාව සෞන්දර්යයට ගොඩාක් ළඟින් හැමදේම හදලා තියෙන්නේ. කොළඹින් ඈත ප්‍රදේශවලින් ඒ පාසල් වලින් එනවා ට්‍රිප් ළමයි අරගෙන. ඉතින් මේ ට්‍රිප් වල අනිවාර්යයෙන්ම විහාර මහදේවී උද්‍යානය එක අංගයක් වෙලා තියෙනවා. මොකද බබාලට සෙල්ලම් කරන්න ඒ වගේම නිදහසේ ඉන්නත් හරිම ලස්සන තැනක්. වීකෙන්ඩ්ස් වල නම් මෙතන ගොඩක් සෙනග වැඩි. ඉතින් වීක්ඩේස් වල නම් මේ වගේ නිදහසේ ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් බබාලව එක්කන් එන්න ප්ලේ කරන්න තැනක් හෙව්වනම් අනිවාර්යයෙන්ම මේ විහාර මහදේවී උද්‍යානයට එන්න. ඒකේ බබාලට නිදහසේ සෙල්ලම් කරලා දුවලා පැනලා ඉන්න පුළුවන්. මේ වගේ කෝච්චියකුත් යනවා සැරෙන් සැරේ. ඉතින් ඒකට නම් පොඩි ගාණක් අය කරනවා එක බබෙක්ගෙන්. විනාඩි 5ක් විතර මං හිතන්නේ කෝච්චියේ එක්කයි යනවා. මෙතන හොඳට මේන්ටේන් වෙන තැනක්. ඉතින් පිරිසිදුව පිළිවෙලකට මේ දේවල් තියාගෙන ඉන්නවා. වොෂ්රූම් පහසුකම්ුත් ලොකු අයට ඒ වගේම පොඩි අයට වෙන වෙනම තියෙනවා. ඒ වගේම හෝස් රයිඩින් තියෙනවා. තමන්ට කැමති නම් මේ ග්‍රවුන්ඩ් එක වටේ රවුමක් ගිහින් එන්න පුළුවන්. ඒකටත් හැබැයි මුදල් අය කරනවා. මෙතන පොඩි පොඩි ෂොප්ස් දාගෙන ඉන්නවා කට්ටිය. අච්චාරු, අයිස්ක්‍රීම්, ඒ වගේම පොප්කෝර්න් වගේ දේවල්. ඉතින් ඔන්න ඔහොම තමයි විහාර මහදේවීගේ සතුටු වීමේ විස්තරේ. ඉතින් ඔයාලත් කොළඹ පැත්තේ ආවොත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න එන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. Thank you.